හයි කොහොමද ඔයගලන්ට අදත් ගොඩක් අතරින් අපේ channel එකට ඔයගලන්ව පිළිගන්නවා. ඉතින් මුලින්ම මතක් කරනවා අපිව subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න කියලා. ඉතින් මම දකින්නේ සතියාන්ත දවසක මම ආප්ප ටිකක් හදනවා උදේට කන්න. ඉතින් දෙන්න ආප්ප ටිකක් මේ වගේ හදා ගන්නවා breakfast එකට. මෙතන මේ තියෙන මම හදපු බිත්තර ආප්ප ඔයගොල්ලෝ දන්නවා මම බිත්තර ආප්ප හදනකොට ඔම්ලට් එක වගේ චීස් ටිකකුත් දාලා නිවිති ටිකක් කරනවා. මෙන්න මේ ආප්ප පිටි එක තමයි මම පාවිච්චි කරන්නේ. MTK එකේ ආප්ප පිටි එක තමයි මම පාවිච්චි කරන්නේ. මේ ආප්පෙම කාලා අපි දෙන්න උදෙන්ම ඇවිදින්න යනවා චුට්ටක් එදා දවසේ ගොඩක් වගේ දවසක් අවුවත් කාලා තිබුණා. මේ වෙනකොට අපේ එනවනේ වටපිටාවේ හැටි ඔක්කොම තනකොළ මැරලා ගිහිල්ලා සුඹුරු පාටයි. මේ වගේ තමයි ඉතින් ගස් තියෙන්නේ. ඒවත් ඔක්කොම කොළ හැලිලා ගස්වල නටු ටික විතරයි දැන් ඉතුරුලා තියෙන්නේ. කටු ගස් ටිකක් තමයි සීත කාලෙදී ඉතුරු වෙන්නේ. සමහර බුෂස් එහෙම මේ වගේ තියෙනවා. කොළ හැලෙන්නේ නැති ඒවා තියෙනවා. අනිත් ඒවා වෙනවා. මේ පඳුරු වල සමහර ඒවාවල පේනවා ඇති මල් හැදෙන්න මේ කහ පාට මලක් පිපෙන්නේ. මේක පිපෙන්නේ හැදෙන්නේ සම ස්ප්‍රින් එකක. මේ දවස්වල අපිට චුට්ටක් එකපාරටම ඉරේලිය වැඩි වුණා. රස්නේ අඩු වැඩි වුණා. සීතල අඩු වෙලා. ඉතින් ඒක නිසා දැන් ඔන්න ගසුත් පොඩ්ඩක් කන්ෆියුස් වෙලා ඉන්නේ. ඉතින් මේ ඔයගොල්ලෝ දකින්න අපේ ක්‍රිස්මස් ට්‍රී එක දැන් මේ ජනවාරි 1 වෙනි සතියේ ක්‍රිස්මස් ඉවරයිනේ. දැන් මම ලෑස්ති වෙන්නේ ඔක්කොම ඕර්නමන්ට්ස් ගලවලා මේවා ඔක්කොම අරන් තියන්න. ඉතින් මේ ටික අස් කර ගන්නවා. මොකද ඉස්කෝලේ පටන් ගන්න කලින්ම මේ ටික අස් කරගත්තාම මට ලේසි. ඊට පස්සේ ඒ ගැන හිතන්න ඕනේ අපි මේ පාර ක්‍රිස්මස් ට්‍රී එක නොවැම්බර් අන්තිම වෙනකොටම හදාගත්තනේ. ඉතින් දැන් මේ වෙනකොට අයින් කරනවා. ඉතින් අයින් කරන්න හරිම දුකයි මේ ලස්සන ඩෙකොරේෂන්ස් ටික. ඒත් ඉතින් මොනවා කරන්නද නේද? මේවා අයින් කරලා මෙතන අස් කරගන්න ඕනේ. දැන් ඉතින් ක්‍රිස්මස් ඉවරයි. ඉතින් ඒ වයිබ් එකක් දැන් ගිහිලි ඉවරයි. ඉතින් මේ හැම එකම මම පරිස්සමෙන් අස් කරගන්නවා. රිබන් ටික නම් අයින් කරන එක මම ආයි පාවිච්චි කරන්නේ නැහැ. මම මේ දැන් ගලවන මොනමන්ට් එක ඔයාලට පේනවනේ. පොඩි ක්‍රොචෙට් ඕර්නමන්ට් එකක් ඒක. ඒක පුතාගේ කින්ඩර්ගාර්ටන් එකේ ටීචර්. යාළුවට එක අවුරුද්දක දීපු ගිෆ්ට් එකක්. ඉතින් මම ඒව තාමත් තියාගෙන ඉන්නවා. ඒ වගේ මේකේ සමහර දේවල් තියෙනවා එයාගේ එක එක ග්‍රේඩ්ස් වල හදපු පොඩි පොඩි ඕර්නමන්ට්ස් උත් මේ ක්‍රිස්මස් ට්‍රී එකේ තියෙනවා. මම ඉස්සරහට දැක්කොත් ඔයගලන්ට පෙන්නන්න. ඉතින් බලන්නකෝ දැන් මේ කවුද ඇවිත් තියෙන්නේ කියලා මට උදව් කරන්න. ඉතින් මෙයා ඔන්න ආව මට හෙල්ප් කරන්න. දැන් මම ඔක්කොමම බෝල් ටික ගලවලා ඉවරයි. දැන් මේ ටික අපි දෙන්නත් එක්ක එකතු වෙලා පැක් කරනවා. මෙතන මේ බබා අල්ලන එකත් පුතා එක අවුරුද්දක ඒත් කින්ඩර්ගාර්ටන් එකේ හදපු එකක්. ඒක ස්නෝමෑන් කෙනෙක්ගේ මූණක් එයා හැදුවේ. ඉතින් ඒවත් මම තියලා තියෙනවා. දැන් චුට්ටක් ඇලවිලත් එක්ක ගලවලා අරන් තියන්න ඕනේ. ඉතින් එයාටත් හරි ආසයි. මේවා තවත් එකක් එතන තියෙනවා. ඔයගලන්ට පේනවා ඇද්දද කියලා මම දන්නේ නැහැ. ඉතින් එයාත් හරි ආසයි මේ ඕර්නමන්ට්ස් දැක්කහම එයා හදපු ඒවානේ. සමහර ඒවා නැහැ. එයාගේ අතින්ම කැඩිලා අපිට අයින් කරන්න උනා සමහර අවුරුදු වල. ඉතින් ඔන්න නංගි බබත් මට චුට්ටක් හෙල්ප් කරනවා මේ ටික දාගන්න. ඉතින් ඔන්න ඩෙකොරේෂන්ස් ගලවපු ක්‍රිස්මස් ට්‍රී එක දැන් මේක ගලවලා පැක් කරලා අරන් තියන්න ඕනේ ඊළඟ අවුරුද්දට පාවිච්චි කරන්න. ඊට පස්සේ හවස මම හදනවා පැණි ආප්ප. ඉතින් ඉතුරු වෙච්ච ආප්ප මිශ්‍රණය ෆ්‍රිජ් එකේ තියලා හවසට බ්‍රවුන් ෂුගර් ටිකක් දාලා මේ වගේ පැණි ආප්ප හදලා ගන්නවා. එච්චරම ලස්සනට ආවේ නැහැ. ඉතින් කමන්නේ අපිට කන්න මේක ඉතින් හදනවා පෙන්වන්න විදියක් නැහැ. හදන පරක්කුට කට්ටිය කනවා.
හරි ආසයි අපේ ගෙදර කට්ටිය පැණි ආප්ප කන්න. නිකන් ආප්ප කනටත් වඩා පැණි ආප්පවල තමයි මේගොල්ලෝ කැමති. ඉතින් මේ ඊළඟ දවසේ උදේ මම පොඩියට කන්න මැක් ඇන් චීස් එකක් හදනවා. ඒගොල්ලෝ කැමතිනේ මැක් ඇන් චීස් කන්න. ඒක නිසා ඉතින් මම සමහරක්දාට උදේට මැක් ඇන් චීස් හදනවා. ඒ වගේම මම කොළ කැඳෙකුත් හැදුවා ගොඩ කාලෙකින්. මං හිතන්නේ වින්ටර් එක පටන් ගත්තට පස්සෙම කොළ කැඳ හදන්න උනේ නැහැ. ඉම්බිරිස්සාවල් හැදුනා. රෝමියව හින්දා ඔන්න කිතුල් හකුරුත් තියෙනවා කොළ කැඳ බොන්න. ලංකාවෙන් කඩෙන් ගෙන්න ගත්ත කිතුල් හකුරු එක. ඉතින් මේකත් එක තමයි කොළ කැඳ බොන්න යන්නේ. ඊට පස්සේ මම දුව එක්කගෙන ආවා ලයිබ්‍රරි එකේ ටොඩ්ලර් ස්ටෝරි ටයිම් ප්‍රෝග්‍රෑම් එකට. ඔන්න ඉතින් එතන යා පොඩක් ඉන්නවා මම පොඩ වීඩියෝ කරා. ඒගොල්ලන් කරන දේවල් මෙයත් ඉතින් කරනවා ඇක්ටිවිටීස් වලට සහභාගී වෙනවා. If you're happy and you know it, shout hooray! Hooray! Happy and you know, shout hooray! Hooray! You're happy and you know, and you feel that shout hooray! You're happy and you know, shout hooray! Hooray! You're happy and you know, you won't free. Stomp, 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 hooray! You're happy and you know, you won't free. Stomp, 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 hooray! You're happy and you know, and you feel that shout hooray! If you're happy and you know, you won't free. Stomp, stomp, hooray! All right, and again, we will be having a second story. ඊළඟට මේගොල්ලෝ දකින්නේ දවල් කෑම එක. ඉතින් මේවා හදනවා නම් වීඩියෝ කරේ නැහැ. හදලා තියෙනවා චිකන් තියෙනවා පරිප්පු ඇඹුලට වියලා ටෙම්පරාදු කරලා ඊළඟට බෝංචි සහ වැදගත්ම දේ තමයි කොස්ත අම්බලා තියෙනවා කොස් ඇට එක්කලා. ඒ වගේම මිරිස් කරල් දෙකක් පැදලා තියෙනවා. ඉතින් හරිම රසයි මේ කෑම එකත්. ඊළඟට මේ ඒ දවස් රෑ කොත්තු එකක් හදනවා. කොත්තු රොටි එක නම් කඩේ ගන්න තියෙනවා. ඒක අරන් ඇවිල්ලා ගෙදර දවල් හදපු චිකන් හොදි තිබුණානේ. ඒකත් එක්කලා මේ වගේ ලෝලු ඔක්කොම දාලා ඉතින් අද ලිපේ තමයි කොත්තු එක හැදුවේ. මොකද ගොඩක් සීතල එළියට යන්නත් බෑ කියලා හිතුණා හවස් වෙනකොට. වෙනදට නම් අපි ටිකක් රස්නේ නම් අපේ එළියේ ග්‍රිඩල් එකක් තියෙනවා. ඒකෙත් කොත්තු හදනවා. ඒකේ නම් කොත්තු හරිම රසයි. ඉතින් ඔන්න ප්ලේට් එකට බෙදාගත්තා. හරි රසයි. මේ සැරේ අලුත් රොටි එකක් හම්බුණා. ඒක ගොඩක් රසයි වෙනදට ගේන එකට වැඩිය. ඉතින් රොටි එක නම් ගෙදර හදන්නේ නැහැ. කඩේ තියෙන රොටි එකක් ගෙනත් තමයි හදන්නේ. ඉතින් අද වීඩියෝ එක මම මෙතනින් ඉවර කරනවා. අද එකතු වුණ ඔයගොල්ලෝ හැමෝටම ගොඩක් ස්තුතියි. අපි ගිහලා එන්නම් පරිස්සමෙන් ඉන්න. සුබ දවසක් ඔයගොල්ලෝ හැමෝටම.